ඉතින් මේ තියෙන්නේ සාමාන්‍ය හෙල්මට් එකක්. බොහෝ අය බයිසිකල් පදිනවා, බයිසිකල් හෙල්මට් දානවා. ඉතින් මම ඔයාලට පෙන්වන්න හදන්නේ හෙල්මට් එකක් ඇතුලේ වුණත් සර්පෙට් ඉන්න පුළුවන් කියන අවදානම ගැන. කියන්නේ ඔයාලගේ විමසිලිමත් භාවය ඇති කරන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මේ වගේ හෙල්මට් එකක් ඇතුලේ සර්පෙට්ට ඉන්න පුළුවන්ද නැද්ද කියලා ඔයාලට මේකෙන් තේරුම් ගන්න පුළුවන්. ඉතින් බලන්න සාමාන්‍යයෙන් අපි බැලු බැලමට මේ හෙල්මට් එක කොන මාරවල පෙන්නන්න. කිසිම ගැටලුවක් නැහැ. හොඳට තියෙනවා. බැලු බැලමට පේන්නේ නැහැ අවුලක් තියෙනවා කියලා. මෙහෙම අරගෙන සමහරට ඔලුවට දාගන්නත් පුළුවන්. ඉතින් මම මේක පෙන්නන්නම් අවදානම කොහොමද කියලා. ඔලිය දාගන්නකම් දන්නේ නැහැ සර්පෙක් ඉන්නවා කියලා. මම හිමීට ඉවත් කරලා පෙන්නන්නම්. මේ කල්පනාවෙන් වැඩ කරන්න ඕන කියන්නේ ඒකයි අපි හැමතිස්සෙම මේ හෙල්මට් එකක් ඇතුළේ වුණා සර්පෙට රිංගලා ඉන්න පුළුවන්. ඔන්න මම අමාරුවෙන් මතු කරගත්තා. රාස්ට කරන්නත් වෙනවා. ඉතින් බලන්න ඉන්න කෙනා. මේක ඉතින් මෙහෙම ඔලිය දාගෙන ගියොත් මොකද වෙන්නේ? මෙයාගේ දර්ශනයට ලක් වෙනවා අපි දන්නේම නැතුව. අපිට මෑත කාලේ තාරාංචි වුණා මේ වගේ හිස් වැසුම් ඇතුලේ සර්පය විඳලා. ඉතින් ඒක නිසා තමයි මේ දෙනොත් කිරීමේ වීඩියෝ කරන්නේ. අතම හෙල්මට් එකේ පිට පෙන්නවා. පිටත් එක බලනකොට එකපාරට ඔලුවට දාගන්නවා මිසක් කිසිම අදහසක් එන්නේ නැහැ. ඇතුලේ සර්පෙක් ඉඳී කියලා. ඉතින් නායක නෙමෙයි වෙන සර්පෙක් වුණත් රිංගලා ඉන්න පුළුවන්. මේ දැනුවත් කිරීමේ වීඩියෝ හරහා වෙන්නේ ඔයාලා දැනුවත් වෙලා කල්පනාවෙන් ඉන්න එක. දැන් හෙල්මට් එක අතර ගත්ත ගමන් සමහර කෙනෙක්ට මතක් වෙන්න පුළුවන් සර්පෙක් ඉන්නවද දන්නේ නැහැ කියලා හොඳට බලලා එහෙම හෙල්මට් එක දානවා. ඉතින් ඒක තමයි වෙන්න ඕන දේ. මම හිතනවා සියලු දෙනාටම යම් අවබෝධයක් ආවා කියලා හෙල්මට් එකක් දානකොට මේ වගේ සර්පෙක් ඇතුළේ ඉන්න පුළුවන් බව වටහා ගන්න. කල්පනාකාරී වන්න. එතකොට මේ වගේ සර්පෙක් ඇතුළේ ගියත් ඔයාලට